හස්තීන් පෙළක් ශ්‍රී දළදා මාලිකයේ පෙරහැරේ ගමන් කරනවා. මුතියංගන මදු අලියා පැල්මඩුල්ල චූලා අලියා මැදින් ගමන් කරනවා. හේමන්ත අලියා වම් පසින් ගමන් කරනවා. දෑල මුතියංගන මදු සහ හේමන්ත මැද්දෙන් ගමන් කරනවා. පැල්මඩුල්ලේ චූලා අලියා. නිකිණි පුරපසළොස්වක පෝදා පුරහඳ එළියේ ගමන් කරන රන්දෝලි පෙරහැර මාලාවේ අවසන් පෙරහැර විදියටයි ගමන් කරන්නේ. දින 4ක් රන්දෝලි පෙරහැර ගමන් කරලා මහා පෙරහැර ලෙසින් අවසන් රන්දෝලි පෙරහැර පෙරට ඇදෙනවා. අපි දකිනවා මියන් රාජා සහ බුරුම රාජා දෑල තබාගෙන සිංහ රාජා ඇතා අභිමානයෙන් යුක්තව තේජාන්විතව මේ දළදා පෙරහැරේ ගමන් කරන ඒ ප්‍රතාපවත් දසුන මියන් රාජා සහ බුරුම රාජා ශ්‍රී ලංකාව ලද ගෞරවනීය පිළිනයන්. ඔවුන් දෙදෙනා ගමන් කරන්නේ සිංහ රාජා මැදි කරගෙන. අනතුරුව ඉතාම ආසන්න වෙමින් පවතිනවා ඒ උදාර වූ ශ්‍රේෂ්ඨ වූ පූජනීය වූ දසුන මුළුමහත් සෙංකඩ ගලම සාදුනාදෙන් ගිගුම් දෙන ඒ උතුම් දසුන ඉතාම ආසන්න වෙමින් පවතිනවා අපේ ඇස්මානයට. මේ ඔබ දකින්නේ වෙස් නැටුමක්. මහනුවර ඇසළ පෙරහැරේ දැකිය හැකි උදාරතම හා විශිෂ්ටතම නැටුම් අංගය වෙස් නැටුම් විදිහට හඳුන්වන්න පුළුවන්. ආනුභාව සම්පන්න වෙස් ආභරණ කට්ටලේ පැලඳ කරන නැටුම යන්න මින් ගම්‍යමාන වෙනවා. වෙස් නැටුම වැඩියෙන්ම උරුම්කම් කිව හැකි ප්‍රදේශයත් උඩරට ප්‍රදේශයේමයි. ආරම්භයක් විදිහට වෙස් නැටුමේ බිහිවීම ගැන සඳහන් කළොත් මෙම නැටුම් විශේෂය අපට හිමි වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 500 ගණන්වල ලක්දිව රජ කළ පඬුවස්තිව් රජුට වැළඳුණු දිවිදෝෂය දුරු කර රජුගේ චිරජීවනයත් සිංහල රාජ්‍යත්වයත් බෞද්ධ ආගමේ චිරජීවනයත් පිණිස සිදු කරන ලද 65 මංගල්‍ය නම් ශාන්තිකරණය තුලින් මේ අනුව වෙස් නැටුම අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඇති පෞරාණික නැටුමක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. කහදිය රේස පිරිසිදු කරන ලද දළදා වේදියේ සුදු පාවාඩ එළනවා. ඒ පාවාඩ මතින් නැදුන් ගමුවේ රාජා මහා භාග්‍යවන්ත හස්තයෙකු ලෙසින් පෙරහැර කරඬු වහන්සේ සහිත රන් සිවිගය මහත් ගෞරවයෙන් දරා ගනිමින් කැලණිය කණ්ඩුල එවැගේම බෝතලේ ඇතා දෑල තබා ගනිමින් සාදුනාද මැද්දේ නිකිණි සඳරැස් දහරේ ඉදිරියට ඇදමින් සිටින්නේ මේ චමත්කාර ජනක වෙස් නැටුම් කණ්ඩායම පෙරටු කරගෙන.
සුදු පාවාඩය එළන විට නරඹන්නන් දකිනවා, නරඹන්නන් දැනගන්නවා ඒ පූජනීය වන්දනීය අවස්ථාව ඉතා ආසන්න වග. ඒ වගේම ඇස්මානයට ඉහලින් විදුලි බුබුලු සහිතව පූජනීය රන් සිවිකය අපි දකිනවා. මේ අපේ දළදා හාමුදුරුවන් වෙත තිබෙන අපමණ ශ්‍රද්ධා සම්පන්න ගෞරවාදරය සාදුනාදයක් ලෙසින් එලෙසින්ම හදවතේ නැගෙන පූජෝපහාරයක් ලෙසින් පිදෙන අවස්ථාවයි ආසන්න වෙමින් තිබෙන්නේ. පෙරහැර කරඬුව වැඩ සිටින මාලිගයේ සිට තේවාව බහර මල්වතු පාර්ශවයේ ස්වාමින්ද්‍රයන් වහන්සේ දිය වඩන නිලමේතුමාට බහර කළා. එතුමායි මහත් ගෞරවයෙන් නැදුන්ගමුවේ රාජායතා මස්තකයෙහි රන් සිවිගේ මත මේ කරඬු වහන්සේ තැන්පත් කළා. මේ කරඬු වහන්සේ තුල සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබෙනවා. වීදි සංචාරකයා මේ රන් සිවිගය ලබා දී තිබෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ නිරිඳුන් විසින්. අප දකින්නේ මහත් පින් කොට ඇති නැදුන්ගමුවේ රාජා ඇතා සහ වම් පැත්තෙන් බෝතලේ ඇතාත් දකුණු පැත්තෙන් කැලණිය කණ්ඩුල අලියාත් දෑල ගමන් කරමින් පෙරට යන ශ්‍රී දළදා පෙරහැරේ අසිරිමත්ම පූජනීයම වන්දනීයම දසුනයි සුමනවිර මහත්මයා අපි දකිනවා. මේ හස්තීන් පෙරහැර කරඬුව වැඩමවාගෙන ගමන් කරන අවස්ථාව තමන් ආසන්නයට එන විටම දෙපස සිටින ජනතාව නැගී සිට සාදුකාර දෙන ආකාරය ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත උන්වහන්සේ ශ්‍රී ලංකා ද්වීපය සුවපත් කිරීමට දායාද කළ නිර්මල දහම වෙත සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ආර්ය මහා සංඝරත්නය වෙත, තෙරුවන වෙත, ශ්‍රී දළදා වහන්සේ වෙත අප්‍රමාණ ගෞරවාදරයක් අපේ හදවතේ උපදිනවා. දළදා හිමිගේ සරණින්, දළදා හිමිගේ පිහිටෙන් මාගේ දේශය සුවපත් වේවා, මාගේ දේශය සෞභාග්‍යවත් වේවා, දැහැමි සමාජයක් ගොඩනැගේවා, අප හැමගේ හදවත් පහන් වේවා, ශාන්තිය දසත පැතිරේවා. එවන් පැතුම් සමග නිදහස් රටක් අපට උරුම වූ වාසනාවන්ත යුගයක හෙට පිළිබඳ දිදුලන බලාපොරොත්තු රැගත් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනා පෙරදැරි මුව මඩලෙහි හසරැලි නැගෙන යාමයක ශ්‍රී දළදා පෙරහැරේ පූජනීය ගමනේ උතුම්ම අවස්ථාව අප දැන් දකිනවා. සුගන්ධවත් කුසුම් මේ පෙරහැර කරඬුව වැඩ සිටින රන් සිවිගය දෙසට පූජා කරමින් උත්තම උපහාර බුහුමන් දක්වමින් ශ්‍රී දළදා මාලිගයේ පෙරහැරෙහි විචිත්‍රවත්ම දසුන් අතරේ පූජනීයම අවස්ථාවට අප එළඹ සිටිනවා.